ඉතින් අද මම ඉන්නේ පූනාගල පාරේ. මම විතරක් නෙවෙයි මගේ යාළුවෙකුත් ඉන්නවා. අද අපි පොඩි ගමනක් යන්න හදන්නේ. Hello everybody. දෙන්නත් එක්ක අද පොඩි ගමනක් යන්නේ. මේ අපේ පළවෙනි vlog එක. ඉතින් අපි තාම ඉස්සරහට ගිහිල්ලා හම්බෙමු. ඔයාලට මෙතනින් හරි පාර කියන්න යන්නේ මෙහෙට ආවොත් මේ බණ්ඩාර ටවුන් එකේ ඉඳන් එනවා මෙතනින් ඉන්න මම ඔයාලට පාර පෙන්නන්න මෙතනින් අපි යන්න ඕනි මම හරියටම පාර පෙන්නන්න බණ්ඩාරේ ඉඳන් එද්දි ඔයාලට මෙන්න මෙහි ඉඳන් එද්දි මේ හරියෙන් පාරක් හම්බ වෙනවා මේකෙන් තමයි අපි ලිප්ටන් සීට් පැත්තට යන්නේ එතකොට දැන් අපි යන පැත්තට යන්නේ මේ පාරේ කවුරු හරි එනවා නම් මේ පාර හොඳට මතක තියාගන්න හරි අපි ඉදිරියට තවත් හම්බෙමු පල්ලෙහාට කොළ පාට ඔයාලට ඇවිල්ලා බලන්න අපි දැන් ගොඩක් දුර ඇවිල්ලා ඉන්නේ අපි පොඩ්ඩක් නැවතුවා මේ පැත්ත ඇත්තට මාල් ලස්සනක් තියෙනවා ඔයාලත් පොඩ්ඩක් ඇවිල්ලා බලන්න මේ වගේ පැති වලට ලංකාවේ මෙච්චර ලස්සන දැන් තියෙනවද කියලා හිතන ඇත්තටම අපි දැන් යන්නේ කොයි පැත්තටද අපි දැන් යන්න ඉන්නේ කොයි පැත්තටද මං අපි අර පැත්තට නේද යන්නේ උඩට යන්න ඕනේ පැත්තට යන්න තියෙන අපිට අපි තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා නම් හම්බෙමු අපි ඉතින් එන ගමන් අපිට තව ලස්සන තැනක් හම්බුණා මම පොඩ්ඩක් කැමරාව අර පැත්තට දාන්න බෑ මේක තියෙන්නේ පූනාගල පාරේ ගොඩක් කට්ටිය අය කියනවා නේද මම ඉන්නවා කියලා ඔය මං කොහෙද බම් මේ ඉතින් ඇත්තටම මාරම ලස්සන මේකක් තියෙන්නේ මෙතන නිකන් වෙනම නිකන් ඇඩ්වෙන්චර් ලුක් එකක් තියෙනවා යනමන මේ පාරෙන් යන්න පුළුවන් නේ උඩ නගින්නත් ඕනේ ෂේප් එක නගින හොරාට නගින්නම් ඒවා නෑ යන්න විදියක් නෑ ඇත්තටම පර්මිෂන් නෑ මේ යන්න තියෙනවා නම් හොඳයි කියලා හිතෙනවා අපිට මේ වෙලාවේ මොනවා ගැනද අපිට යන්න විදියක් නෑ මේ වෙලාවේ අපිට පාර වැරදුනා මේ දැන් යන්න කොහෙද ඉස්සරහට යන්නේ සීක්‍රට් විව් පොයින්ට් එකට යන්න ගියේ දැන් ඉතින් අපිට මේ දැන් අපි පූනාගලටම ආවා පූනාගලින් දැන් පිල්කින්ටන් පොයින්ට් යන්න හදන්නේ අපි ඉස්සරහට තව වීඩියෝ එකකින් හම්බෙමු අපි අද කඩවල වලින් අහගෙන යනවා හරියට පුළුවන් ගන්න කට්ටිය මල්ලි අලි කියලා කියන මේ හරියට මොකද අපි අම්මලාත් එක්ක එනකොට පාර පුරා අලි වෙච්චි පාරමයි ළමයි මේ පාර වැරදිලා අපි දැන් ආවා පිල්කින්ටන් පොයින්ට් යන්න මේ අපි දෙන්න තාම මේ කල්පනා කරන්න යනවාද කියලා ඔයාගේ අත්දැකීම කියන්න මේ වෙලාවේ මොන වගේ එකක්ද ඔයාලට දැනෙන්නේ? අපි සමහර වෙලෙ එන්නේ නැති වෙන්නත් පුළුවන්. ගහනවා හරියට පටු පාර. අතන මේ ගොඩක් මිනිස්සු කිව්වා මේ හරියේ මේ හරියට තලි එනවා කියලා අර තියෙනවා. අන්න එහෙට තලි එනවා කියලා කිව්වා. රිස්කයක් කරයි යනවා. කමන්නේ නැහැ බලන්න ඕනි. යන්න ඕනි. කොල්ලනේ. අපි දැන් අපේ වැරදුණු ගමනාන්තේ අලුත් ගමනාන්තේ අන්තිම තැනට ඇවිල්ලා ඉන්නේ නයිස් තමයි ඉුවේ අතින්නේ කට්ටිය නම් කියනවා අලි නෑ කියලා ඔව් කට්ටිය කියනවා අලි නෑ කියලා අර අපි මොන අර ටික පේනවද ඊයේ කොහෙද බං අර අලිය හිටියා කිව්වේ අන්න what අර තැනි දලාව හරියනේ ඔතන තියෙනවා උඩ ගන්න තියෙන්නේ ඔන්න ඔය ටික තමයි ඊයේ හිටියා බලමු ඉතින් අද අපිට අලියව දකින්න තනියම හම්බෙයිද කියලා වාසනාවක් තියෙනවනේ වාසනාව ඒක අනිත් පැත්තට අවාසනාව අයෝඩිමා ගෙවල් එහෙම කිසි දෙයක් නෑ අර ඔව් ගෙවල් කිසි දෙයක් නෑ ඔය ටික එනේ අර පල්ලේ අර ඔය ටික එන්න පාඩු මේ පල්ලේ හරිය මේ ඔක්කොම පාඩු ගැති එන්නේ මාල් ලස්සන ප්‍රදේශය ලස්සනයි නේ මේ හරි මාල් ලස්සනයි කියන්නේ තැන නා සුපිරි තා පල්ලේ මේ ජලාශය පැත්තට
අර පැත්තට ඔව් ගිහින්. ඒ ටිකේ බලපන් අර ගෙවල් එකක් වත් නැහැ මේ පැත්තට. තනිකර මේ පේන්නේ අර හපුතලේ පේන ඒ ටිකම ඒ පැත්තම තමයි ඊට වඩා පේන වැල්ලවාය පැත්ත. වැල්වාය පැත්තේ ඔක්කොම පේනවා. අර පේන ඔය පල්ලේ පේන වැල්ලවාය පැත්ත. වැල්වාය පැත්ත. ඔව්. ඔය වැල්ල. අර හරිය මචං කෝවිලකුත් තියෙනවා අපි ඒ හරියටත් යම් පොඩ්ඩක් බලන්න ටිකකින්. ඔව්. මේ මම එහෙට යන්නේ නැත්තේ. හැබැයි ඒ තමයි පොඩක් අලි ගහන පැත්ත. ඔව් අපි බලමු. අපි එහෙනම් බලමු. තැනක් බලමු. ක්‍රම යන්න බෑ අපි අතන බයික් එක දාලා යන්නේ. මේ පාර හදන මේ අපි පයින් තමයි යන්නේ අද. Ladies and gentlemen. ඔන්න ළමයි පැය දෙකක විතර ගමන් මහන්සි එහෙනම් අපි ආවා. උඩටම ආවා. ඇත්තටම මේ යාළුවයමයි උඩටම ආවා. Wow! නම් බයික් වල වාහන වල එන්න බෑ මොකද මේ පාර හදනවා පහල. මේ උඩට යන්න පුළුවන්. අද අපිට යන්න විදියක් නැහැ. ඇත්තටම උඩත් මීට වැඩි පට්ට ලුක් එකක් තියෙන්නේ. ඔයාලට පේන නැති වීඩියෝ එකට කොහොමද ආතල් එක කියලා. ඒ වගේම ඔයාලා මෙච්චර වෙලා බලන් හිටපු තැනට අපි ආවා. ඒ තැන දැන් පෙන්වන්න යන්නේ. ඔන්න බලන්න. ඔයාලා මෙච්චර ආසාවෙන් බලන් හිටපු තැන. Oh my god. ඇත්තටම අද කටීරියක් ඇවිල්ලා ඉන්නේ එතනට අපිට එතනට යන්න බැරි වුණා තාම. තන්න ගිහින් වීඩියෝ එකක් දාන්න. අද නම් ළමයි මීදුම නෑ මේ හරියේ. එනතර ගොඩක් වෙලාවට මීදුමනේ මේ ටිකේ. මචං පහලින් මං හිතන්නේ පේන පැත්තේ වැල්ලවාය පැත්ත වෙන්න ඕනේ. අර පල්ලි වැල්ලවාය පැත්තේ මම හිතන අහුවෙන මෙතන ගහකට ඉන්නේ. වැල්ලවාය පැත්ත තමයි තියෙන්නේ. අර ඔය පල්ලි හැපේනද ඔය වැල්ලවාය පැත්තේ. අර පැත්ත මචං zoom කරලා පෙන්නහන් අර මේ ඩෑම් එකක් තියෙන එක. එච්චරකම් පේන්නේ නැහැ. ඩෑම් එකක් සෙට් වෙනවා. ඩෑම් එකක් පේනවා යාන්තම් හරි පේනවද මෙන්න එතන. පේනවා. ඔය පල්ල හැම. ඔයාලා දෙන්නේ මම එතෙන්ටත් යන්නම්. බණ්ඩාල්ල පැත්තේ තියෙන ලස්සනම පොට් එකක් ඉතින් ඈ. ඇත්තටම